සුබ දවසක් හැමෝටම. සුපුරුදු පරිදි ඔන්න අපි අදත් ආවා පන්සල සුද්ධ කරන්න, පිරිසිදු කරන්න. උදේ වැඩ රාජකාරී අපේ ඉවර වෙලා හවස් වරුවේ අපි දෙන්න ආවා. ඉතින් මේ චූටි වැස්සත් එක පොඩි තනකොළ වැවිලා තිනවා. ඒ ටික ඔක්කොම සුද්ධ කරලා අතු කාලා පිරිසිදු කරන් තමයි අපි දෙන්න හවස් වරුවේ පන්සලට ආවේ. මේ බෝමාළුවේ පහළ කොටස. ඉතින් අපි බලමු සුද්ධ කරලා අවසන් වුණාට පස්සේ කොහොමද බෝමාළුවේ ලස්සන කියලා. මේ තමයි පිරිසිදු කරාට පස්සේ බලන්න ලස්සන. හරිම චාම් නේද? හිතට ලොකු සතුටක් දැනෙනවා ඉතින් මෙහෙම දැක්කහම. ඔයාලටත් පුළුවන් හැම වෙලාවකම පන්සලට ගිහිල්ලා පින් දහම් කරගන්න. එච්චරයි අපට ඉතුරු. බුදු සරණයි හැමෝටම.